අනේ පාරවල් 20ක් විතර ගැව්වා ඊ කටින් අර ඔපරේෂන් කරන්න කියන පැත්තේ ලේත් ආවා කියන්නකො. ඇයි මොකක්ද අහන්නේ? අහන්නේ මම ඩ්‍රග්ස් යූස් කරනවා කියලා. ඔව් කියන්නේ. ඒක රසල් කියන මම මොනවාද එතකොට? රසල් තමයි මට බඩු දෙන්නේ කියලා. ඒ කියන්නේ බිස්නස් කරන්නේ. මෙන් වතුර පොම්ප ජලය අදින හොඳම බලය මෑන්ස් ලංකාවෙතින්. ජූට් පියන්ත තමයි ලොකුම බොස්. ජූට් පියන්තගේ දෙවෙනි එක්කෙනා තමයි රසල්. එයා තමයි උඹලගේ ඒ කියන්නේ ජාලෙට බඩු දෙන්නේ. මං ඊට පස්සේ කිව්වා ජූට් මේ නෑ නිව්සීලන්ත කියලා ඉන්නේ කියලා. අයිය දවස් කොහොමරි 15ක් විතර පළව කරලා තියෙනවා. මම දැන් තේරුම් ගත්ත එකම දේ අපි කට්ටියම පරිස්සම් වෙන්න ඕනේ. ඊළඟට ඔපිය දෙන්නේ රසල් අයියට. මට ඒක 100ට කෝටියක් ෂුවර් අයියා. මම උමේෂ් අයියට වෙඩි දීපේකට ගේමක් කරා. මම මසිනායි කේස් එකකට වැඩක් කරා. දැන් මම අයියේ කසුන්ගේ කේස් එකකට ගේමක් කරා. රසල් අයියට ගෙලින්ම කිව්වා ආන්නකෝ දාමු කියලා සමේ චමින්දගේ පුතාලයා කවුරු හරි. යුරින් එක ගත්තා ඉලෙක්වා. උඹ ඊළඟ දෙන්නේ ගියා මේක නිකන් හරි තිබුණොත් ඩ්‍රග්ස් බලාගෙන කොහොමද වෙන්නේ? උඹගේ ළමයි ඉන්නවා ගෑනුන් ඔක්කොම ගෙනලා උඹගේ ඉස්සරහා තියලා බෙල්ල කපන්න කිව්වා. මේ ලොකු ගේම් එකක් අයි මේ. මං අඬලා මට ඇඬුණා අයියා. නෑ ඔයා උන්ට කිය ලෝකේ වගේ. අරබිකාරේ ලංකාවේ හම්බුනොත් බං ඩුබායි අරබිකාරේ ගහන්න ඕනේ කොහමද නෝ මේ වරි රූබනේ රත්තරන් මේ යන්නකෝ ඊළඟ ඔයා පරිස්සම් වෙලා ඉන්න